ඔන්න අදත් සිංහල මූවි රියව් එකකින් අපි ඔයාලට සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට ඊට කලින් කියන්න ඕනේ සිංහල මූවි රියව් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මේ වගේ තවත් මූවි රියව්ස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු මූවි එකට. අද අපි කතා කරන්න යන්නේ 2019 වසරේ තිරගත වුණු Yes God Yes කියන ෆිල්ම් එක ගැන. මේ කතාව පටන් ගන්නේ ඇලෙක්ස් කියන ගෑනු ළමයාගෙන්. මේ ඇලෙක්ස් කියලා කියන්නේ ටිකක් විතර ලැජ්ජාශීලී ගෑනු ළමයෙක්. ඉතින් අද තමයි එයාගේ හයි ස්කූල් එකේ පළවෙනි දවස. මේ පාසලේ විනයබාර ගුරුතුමිය ළමයින්ගේ විනය ගැන ඉහළින්ම හිතන කෙනෙක්. ගෑනු ළමයි අඳින ඇඳුම් වගේම ළමයින්ගේ අනවශ්‍ය ආදර සම්බන්ධතා ගැන වුණත් එයා ගොඩක් සැලකිල්ලෙන් තමයි ඉන්නේ. ඒ වගේම පාසල ඇතුලේ ආගමික විශ්වාසයන් ගොඩක් තදින් අනුගමනය කරනවා. බොරු කියන එක පාපයක් කියලා එයාලා ළමයින්ට උගන්වනවා. ඒ වගේම ඇඩල්ට්ස් ෆිල්ම් බලන එකත් දඬුවම් විඳින්න ඕනේ වරදක් කියලා එයාලා විශ්වාස කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මර්වි කියන පියතුමාව. එයා තමයි මේ පාසලේ ප්‍රින්සිපල්. ඉතින් මර්වි පියතුමාගේ පන්තියට ඇවිත් සෙක්ෂුවලිටි ගැන පාඩමක් කරනවා. ඉතින් මේ වෙනකොට නව යෝන්වේ ඉන්න ඇලෙක්ස් ගොඩක් කෝමනාවෙන් මේ දේවල් ගැන ආගෙන ඉන්නවා. මොකද මේ වයසේදී එයාලගේ හිත්වල ලිංගිකත්වය ගැන තියෙන ලොකු කුතුහලයක් නේ. ඉතින් මේ පාඩම අතරතුර මර්වි පියතුමා කියනවා ප්‍රජනනය කිරීමේ අරමුණක් නැතුව එකිනෙකා සමග ලිංගික සම්බන්ධතාව පවත්වාගෙන යන එක පාපයක් කියලා. මේ වෙලාවේ පන්තියේ පිරිමි ළමයෙක් අත උස්සලා අහනවා එහෙනම් Taman එක්කම ඒ දේවල් කරන එක ප්‍රශ්නයක් නැහැ නේද කියලා. එතකොට මර්වි පියතුමා පිරිමි ළමයාගෙන් අහන්නේ තනිවම දරුවෙක් බිහි කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔහු පැහැදිලි කරන්නේ කසාඳ බඳින්න කලින් වෙනත් අය එක්ක ලිංගික සම්බන්ධතා තියෙන එක ලොකු පාපයක් කියලා. ඒ වගේම හිතට එන අනවශ්‍ය හැඟීම් තදින්ම ප්‍රතික්ෂේප කරන්න කියලා පියතුමා කියනවා. ඉතින් මේ වෙනකොට ඇලෙක්ස්ටත් විවිධාකාර හැඟීම් දැනෙන්න පටන් අරන්. ඒත් එයාට ඒ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් නැහැ. ඔය අතරේ ඇලෙක්ස්ට මේ පාසලෙන් යාළුවෙක් මුණ ගැහෙනවා. එයාගේ නම තමයි ලෝරා. ඉතින් මේ ලෝරා නම් ඇලෙක්ස්ට කියන්නේ අපි මේ වයසේදී කරන්න ඕනේ හොඳට ඉගෙන ගන්න එක. එහෙම නැතුව පිරිමි ළමයි නිසා අපේ අවධානය වෙනස් කරගන්න එක නෙමෙයි කියලා. එදා ඇලෙක්ස් ගෙදර ගිහින් එයාගේ කම්පියුටර් එකේ chat group එකක් හරහා chat කරමින් ඉන්නවා. මේ අතර එයාට අඳුරන්නේ නැති කෙනෙකුගෙන් මැසේජ් එකක් එනවා. ඇලෙක්ස් කුතුහලයෙන් වගේ මේ මැසේජ් ඕපන් කරනවා. මේ වෙලාවේ ඇලෙක්ස් දකිනවා ඒ කෙනා තමන්ගේ බිරිඳත් එක්ක එකට ඉන්න ෆොටෝ එවලා තියෙනවා කියලා. ඉතින් කිසිම දිනක මේ වගේ විදිහේ ෆොටෝ එකක් දැකලා තිබුණේ නැති ඇලෙක්ස් ගොඩක් කුතුහලයෙන් වගේ මේ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ ඇලෙක්ස් එයාගේ යාළුවා ලෝරා එක්ක ඉන්න ෆොටෝ එකක් අතට අරගෙන එයාගේ ෆොටෝ එක වෙනුවට ලෝරාගේ ෆොටෝ එකක් ඔහුට යවනවා. ඊට පස්සේ ඔහු ඇලෙක්ස්ගේ හැඟීම් උත්සන්න වෙන විදිහට චැට් කරනවා. ඒ වගේම ගෑනු ළමයෙක්ට තනියෙන් සතුටු වෙන්න පුළුවන් කියලත් ඔහු ඇලෙක්ස්ට පැහැදිලි කරනවා. ඉතින් ඇලෙක්ස් ඔහු කියන විදිහට තනිවම සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒත් එතකොටම ඇලෙක්ස්ගේ අම්මලා ගෙදරට එන නිසා ඇලෙක්ස් මොනිටර් එක ඕෆ් කරලා කෑම කන්න එළියට යනවා. ඊට පස්සේ පහුවදා ඇලෙක්ස් ලෝරා එක්ක ලන්ච් රූම් එකේ කෑම ගනිමින් ඉන්න අතරේ එතනට තවත් ගෑනු ළමයෙක් එනවා. එයා ඇලෙක්ස් දිහා බලාගෙන පිළිකුලෙන් වගේ කියනවා ඔයා ඩේව්ගේ සැලඩ් එක කෑවා නේද කියලා. මට විශ්වාස කරන්නත් බෑ කියලා. ඇත්තටම මේ ඩේව් කියලා කියන්නේ පාසලේ කාත් එක්කවත් වැඩි කතා බහක් නැති අඩුම තරමේ යාළුවෙක්වත් නැති ටිකක් පාඩුවේ ඉන්න පිරිමි ළමයි. ඉතින් ඇලෙක්ස් උනත් කිසිම දවසක ඩේව් එක්ක කතා කරලවත් නැහැ. ඉතින් ඉස්කෝලේ ළමයි එයාව ඩේව් එක්ක පටලලා කතා හදන්නේ ඇයි කියලා එයාට හිතාගන්න බෑ. ඊට පස්සේ ඇලෙක්ස් චොකලට් එකක් අතට අරගෙන ඒකේ දවටනේ තිබුණ චොකලට් ටිකත් ලෙවකන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින ලොකු පන්තිවල අය නම් ඇලෙක්ස්ට අමුතු විදිහට hina වෙනවා. ඔය අතරේ පාසලේ විනයබාර ගුරුතුමියටත් ඇලෙක්ස් ගැන කියවෙන කටකතා ආරංචි වෙනවා. ඒ නිසා ඇය ඇලෙක්ස්ට චර්ච් එකේ වැඩ කරන්න තහනම් කරනවා. ඒ වගේම දෙවියන් නිතරම අපි දිහා බලාගෙන ඉන්නේ කියලා ඒ නිසා හැම වෙලාවකම පරික්ෂම් වෙලා ඉන්න කියලා ඇලෙක්ස්ට තේරුම් කරනවා. ගුරුතුමියගේ මේ කතාවත් එක්ක ඇලෙක්ස්ට තමන් නාදුනන කෙනෙක් එක්ක වැරදි විදියට චැට් කරපු එක ගැන වරදකාරී හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා.
ඉතිගෙද හවස ඇලෙක්ස් මර්වි පියතුමා ළඟට ගිහින් පාපොච්චාරණය කරන්න තීරණය කරනවා. ඇලෙක්ස්ගේ කතාව අහපු පියතුමා එයාට කියනවා ආයම වතාව මේ වගේ වැරදි දේවල් කරනකින් වැලකෙන්න කියලා. ඒ වගේම දඩුවමක් විදිහට දෙවියන් ඉස්සරහා 20 වතාවක් ඥාඥා කරන්න කියලා පියතුමා කියනවා. ඉතින් ඇලෙක්ස් පියතුමා කියපු විදිහටම දෙවියන් ඉස්සරහා ඥාඥා කරනවා. පහුවදා ඇලෙක්ස් එයාගේ පාසලේ තියෙන ඉවෙන්ට් එකට සහභාගී වෙන්න යනවා. මෙතනදි කෙරෙන්නේ ළමයින්ට දෙවියන් වෙත ලංවෙන්න කියලා දෙන වැඩමුළුවක් මෙහෙවන එක. ඉතින් ඇලෙක්ස් හිතනවා එයා කරපු වැරදිවලින් මිදිලා දෙවියන්ට ලංවෙන්න හොඳම අවස්ථාව මේක කියලා. මේ විදිහට මෙයාල වැඩමුළුවට යත්ති එතනට ලීනා කියන ගොඩක් ලස්සන ෆේමස් ගෑනු ළමයකුත් ඇවිත් ඉන්නවා. ඉතින් ලෝරාට ලීනා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගන්න ඕන වෙනවා. ඒ වගේම එයාල කඳවුරු භූමියට ආවට පස්සේ ක්‍රිස් කියනම් පිරිමි ළමයට ඇලෙක්ස්ගේ ඇස් ඇදිලා යනවා. ඇත්තටම මේ ක්‍රිස් කියන්නේ ෆුට්බෝල් ටීම් එකේ ලීඩ කෙනෙක්. ඒ වගේම ලීන කියන්නෙත් එයාගේ ටීම් එක ලීඩ. තින් මේ වෙලාවෙ ළමයි හැමෝම ටීම් දෙකකට වෙන් කරනවා. ඒත් ලෝර සිලෙක් වෙන්නේ ලීනගේ කණ්ඩායමට නෙමේ. ඒ නිසා එයා ටිකක් කලබල වෙනවා. ඒත් ඇලෙක්ස්ට නම් ලීනාගේ කණ්ඩායමට සිලෙක් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ලීන එයාව තමන්ගේ රූම් එකට එක්කයි යනවා. මෙතනදි ලීන ඇලෙක්ස්ට කියනවා ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් හැමදේම එයාට බාර දෙන්න කියලා. ඒත් ඇලෙක්ස් හැමදේම බාර දීලා ෆෝන් එක විතර කොරෙල් ළඟ තියාගන්නවා. පහුවදා දවසේ ළමයි හැමෝම මේන් හෝල් එකට එකතු කරගෙන ෆාදර් මර්වි දේශනාවක් කරනවා. දේශනාව අවසානයේ ළමයි හැමෝටම ෆිල් කරන්න කියලා ෆෝම් එකක් ලැබෙනවා. මේ ෆෝම් එකේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන විවිධාකාර සිතුවිලි. ඉතින් මේ කොලේ තියෙන සිතුවිලි අතුරින් පහුගිය කාලෙ තමන්ගේ හිතට දැනුණු හැම සිතුවිල්ලම්ම රවුන් කරන්න කියලා ළමයින්ට කියනවා. ඉතින් ඇලෙක්ස් මේ කොලේ කියවලා එයාට දැනුණු දේවල් රවුන් කරන්න පටන් ගන්නවා. මේ අතර ඇලෙක්ස් ටර්න් ඔන් කියන වචනෙත් රවුන් කරන් ටික වෙලාවකින් එයාගේ හිත වෙනස් වෙනවා. ඉතින් එයා ඒ වචනේ මකන්න ට්‍රයි කරත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැති නිසා ඇලෙක්ස් සම්පූර්ණයෙන්ම වචන කපලා දානවා. මෙතනින් පස්සේ එයාලට ලැබෙන අභ්‍යාසය වෙන්නේ තමන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් ළමයින් ඉස්සරහා කතා කරන්න ඉඩ දෙන එක. ඉතින් මේ වෙලාවේ ලීනා නැගිටලා ගිහින් එයාගේ පුංචි කාලේ පවුලේ අය විසින් එයාව නොසලකා හැරපු විදිය ගොඩක් දුකෙන් කතා කරන්න පටන් ගන්නවා. මේ කතාවෙන් ළමයි හැමෝම ගොඩක් සංවේදී වෙනවා. ඒ නිසා ක්‍රිස් වගේම අනිත් ළමයිනුත් ලීනා ළඟට ගිහින් එයාව ආදරෙන් වැළඳ ගන්නවා. එදා රෑ ඇලෙක්ස් ඇඳට වෙලා ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කරන ගමන් ඉන්නවා. මේ අතරේ එයාගේ හිතට අමුතු ආසාවක් එනවා. ඉතින් එයා ෆෝන් එකේ වයිබ්‍රේට් ඔන් කරලා තමන්ගේ කකුල් අතුරින් තියාගන්නවා. ඒත් කාමරේ එල්ලිලා තියෙන කුරුසේ දැක්කට පස්සේ ඇලෙක්ස්ගේ හිත වෙනස් වෙලා එයා ඉක්මනින් ඒ වැඩේ නතර කරනවා. ඊට පහුවදා උදේ ළමයි හැමෝම පාගමනක් අරගෙන යනවා. එයාලා මේ විදිහට ඇවිදින්නේ කැලයක් මැදින්. ඉතින් හදිසියෙම හිතට ආව සිතුවිල්ලන් නිසා ඇලෙක්ස් බොරුවට බිම වැටෙනවා. ඊට පස්සේ ඇලෙක්ස් ඇවිදින්න අමාරුයි කියලා රංගපෑමක් කරනවා. ඉතින් ක්‍රිස් එයා ළඟට ඇවිත් ඇලෙක්ස් වඩා ගන්නවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම එයාගේ හිතට අලුත් හැඟීම් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කෑම්පින් එක නිසා ඇලෙක්ස්ගේ ජීවිතයට ගොඩක් ලස්සන මතක එකතු වෙන්න පටන් අරන්. කෑම්පින් එක ඉවර වෙලා ආයෙමත් රූම් එකට ආවට පස්සේ ඇලෙක්ස්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්ද ලීනාට ඇහිලා. එයා ඇලෙක්ස්ගේ රූම් එකට එනවා. ඉතින් මෙතනදි ලීනාට ඇලෙක්ස්ගේ ෆෝන් එක අහුවෙනවා. ඊට පස්සේ ලීනා ඇලෙක්ස්ව මර්වි පියතුමා ළඟට යවනවා. මෙතනදි මර්වි පියතුමා කියන්නේ ඇලෙක්ස් කරපු වරදට එයාට මේ මුළු වටපිටාවම පිරිසිදු කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඇලෙක්ස් පියතුමා කියපු විදිහට පිරිසිදු කිරීම කරන්න පටන් ගන්නවා. ඇලෙක්ස් මේ විදිහට පිරිසිදු කරන ගම මර්වි පියතුමා ඉන්න කාමරේ ළඟටත් යනවා. මේ වෙලාවේ පියතුමාගේ කම්පියුටර් එක ඔන් කරලා තියෙන හැටි ඇලෙක්ස් දකිනවා. ඉතින් එයා කාමරේ ඇතුළට ගිහින් කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙනවා. ඊට පස්සේ නිර්නාමිකව එක්තරා චැට් ගෲප් එකකට සම්බන්ධ වෙලා ටොසින් සම්වන් සැලඩ් කියන එකේ තේරුම මොකක්ද කියලා කට්ටියගෙන් අහනවා. ඒ වචනේ තේරුම ගොඩ අසභ්‍ය දෙයක් වුණත් මේ වෙලාවේ ඇලෙක්ස්ට ඒකට හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ.
ඉතින් ඔය අතරේ එයාට අඩි සද්‍යයක් ඇහෙන නිසා ඇලෙක්ස් PC එක ඕෆ් කරලා ඉක්මනින් එලියට යනවා. ඒත් ඉතින් මේ වෙලාවේ හරියටම PC එක ඕෆ් උනේ නෑ කියලා ඇලෙක්ස් දකින්නේ නෑ. එයා එලියට යනකොට ලීනා ඇලෙක්ස්ව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා. ඉතින් ලීනා කියනවා ඔයා ඩේව් එක්ක අරක කරා කියලා සාක්ෂි නැතුව පිළිගන්න එකට සමාවෙන්න. ඒ වගේම ඔයා හොරෙන් ෆෝන් එක තියාගෙන හිටපු එකටත් මම තරහ නෑ කියලා. ඊට පස්සේ දෙන්නම එකිනෙක වැළඳගෙන ආයෙමත් යාළුවෝ වෙනවා. ඊට පස්සේ ක්‍රිස් එයාගේ යාළුවෝ ටිකක් වට කරගෙන මේ වෙලාවේ හිත්වල තියෙන ඕනම දෙයක් කියන්න කියලා ඉඩ දෙනවා. මොකද එයා විශ්වාස කරනවා පාපොච්චාරණය කරන එකෙන් මිනිස්සුන්ට ආතතිය අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ළමයි එකින් එක්කෙනා තමන්ගේ ජීවිතේ ගොඩක් දුක හිතෙන දේවල් කියන්න පටන් ගන්නවා. ඒත් ඇලෙක්ස්ට මේ වෙලාවේ කියන්න දෙයක් නැහැ. ඉතින් එයා බොරුවට කියනවා එයා ළඟ හිටපු බලු පැටියා වසක් නිසා මැරුණා. ඒත් ඒ වෙලාවේ එයාට බ්ලව බේරගන්න බැරි වුණා කියලා. මෙතනින් පස්සේ පාද මර්වි දැනගන්නවා කවුරු හරි කෙනෙක් එයාට හොරෙන් එයාගේ PC එක පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් එයා ළමයි හැමෝම ඉස්සරහ ඇවිත් කියනවා මේ වැඩේ කරපු කෙනෙක් ඉන්නවනම් වැරැද්ද බාරගෙන පාපොච්චාරණය කරන්න කියලා. ඒත් ඇලෙක්ස් මේ වෙලාවේ වැරැද්ද බාරගන්න සූදානම් නෑ. ඉතින් එයා මුකුත් නොකිය පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ වැඩමුළුවේ ප්‍රගතිය දැනගන්න මර්වි පියතුමා ළමයින් එකින් එක්කෙනා එක්ක තනිවම කතා කරන්න පටන් ගන්නවා. ඔය විදිහට ඇලෙක්ස්ගේ වාරයක් එනවා. මේ වෙලාවේ මර්වි පියතුමා ඇලෙක්ස්ගෙන් අහනවා ඔයාගේ සහ දෙවියන් අතර සම්බන්ධය කොහොමද කියලා. ඒකට ඇලෙක්ස් සරලව උත්තර දෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ පියතුමා අහනවා ෆෝම් එකේ ටර්න් ඔන් කියන වචනේ ප්‍රවුම් කරේ ඇයි කියලා. ඇත්තටම මේ වචනේ ලිංගික දේවල් වලට ආකර්ෂණය වීම අදහස් කරනවා. ඉතින් ඇලෙක්ස් කියනවා මෙතනට එන්න කලින් මට එහෙම හැඟීම් දැනුණා. ඒත් දැන් එහෙම නෑ කියලා. ඊට පස්සේ පියතුමා කියනවා ඩේව් ගැන කියවෙන කටකතා ගැන පාපොච්චාරණය කරන්න කියලා. ඒත් ඇත්තටම ඇලෙක්ස් ඒ වචන ගැනවත් දන්නේ නැති නිසා එයා එහෙම වරදක් කරේ නෑ කියලා මර්විට කියනවා. මෙතනින් පස්සේ ඇලෙක්ස් පිරිසිදු කිරීම් කටයුතු කරන අතරේ එක පිරිමි ළමයෙක් ඇවිත් හිතා මතාම බිමට කුණු හලනවා. මේක දකින පියතුමා ඔහුව එතනින් එළියට ඇදගෙන යනවා. ඊට පස්සේ ඇලෙක්ස් දකිනවා අර කොල්ලා බිමට දාපු කුණුත් එක්ක එයාගේ බ්‍රස්ලට් එක තියෙනවා කියලා. ඉතින් ඇලෙක්ස් ඒක විසි නොකර තියාගන්නවා. ඊට පස්සේ ඇලෙක්ස් මේ විදිහට අතුගාන අතර එයා දකිනවා ජනේලෙන් එළියේ ලීනා වෙන පිරිමි ළමයෙක්ව සිපගන්න විදිය. ඒක දකිනවත් එක්ක ඇලෙක්ස්ට එයාගේ හැඟීම් උස්සන්න වෙන්න පටන් ගන්නවා. ඒත් අමාරුවෙන් තමන්ව පාලනය කරගන්න ඇලෙක්ස් ටික වෙලාවකින් එළියට ඇවිත් තමන් දැකපු දේ ලෝරා එක්ක විස්තර කරනවා. ඒත් ලෝරා ඇලෙක්ස් මේ කියන දේ විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම මර්වි පියතුමාගේ PC එක හොරෙන් පාවිච්චි කරේ ඇලෙක්ස් කියලා ලෝරා එයාට දොස් කියනවා. ඉතින් හැමෝම මේ විදිහට තමන්ව හෙලා දකින එක ඇලෙක්ස්ට ලොකෝ දුකක්. ඉතින් එදා රෑ ඇලෙක්ස් මර්විගේ රූම් එකට ගිහින් අර පිරිමි ළමයාගේ බ්‍රේස්ලට් එක පියතුමාගේ PC එක ළඟට දානවා. ඒත් එක්කම පියතුමා ඇතුළට එන සද්දේ ඇලෙක්ස්ට ඇහෙන නිසා එයා අල්මාරියක් ළඟ හැංගෙනවා. ඒත් මේ වෙලාවේ තමයි ඇලෙක්ස් ගොඩක් පුදුම හිතෙන දෙයක් දකින්නේ. මොකද මේ වෙලාවේ මර්වි පියතුමා PC එකේ බ්ලූ ෆිල්ම් එකක් බලනවා. ඉතින් මේක දැක්කම ඇලෙක්ස්ට එයාගේ ඇස් අදහගන්න බැරි තරම් පුදුමයි. මේ සිද්ධිය පස්සේ ඇලෙක්ස්ට ක්‍රිස්ව හම්බ වෙනවා. ඉතින් ඇලෙක්ස්ගේ මූණ දැකලා ක්‍රිස් අහනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඉතින් ක්‍රිස්ගේ මේ ලෙන්ගතුකම වැරදි විදිහට තේරුම් ගන්න ඇලෙක්ස් ඔහුව සිප ගන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේ ඒකට කැමති වෙන්නේ නැති ක්‍රිස් ඇලෙක්ස් ළඟින් ඈතට යනවා. ඊට පස්සේ එදා රෑ පියතුමා ළමයි එකතු කරගෙන යාඥා කරන ගමන් ඉන්නවා. ඒත් ඇලෙක්ස් මෙතනින් එළියට ඇවිදගෙන ඇවිත් අවසානයේ බාර් එකක් ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන හිමිකාරිය ජීනා එක්ක එයාට දැනෙන හැඟීම් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඇත්තටම ඇලෙක්ස්ට හිතාගන්න බෑ එයාට අමුතු විදිහේ හැඟීම් දැනෙන්නේ ඇයි කියලා. ඒ වගේම සමහර මිනිස්සු ඇත්ත මූණ හංගගෙන බොරු මූණක් එළියට දාගෙන ඉන්නේ ඇයි කියලත් ඇලෙක්ස් අහනවා. ඉතින් ජීනා කියන්නේ එයා නීති ගොඩක් තද කතෝලික පාසලක හැදුනත් එයාව වෙනස් කරන්න පාසලේ අයට ඉඩ දීලා නෑ.
ඉතින් දැන් වෙනකොට ඇය ගොඩක්ම වෙනස් විදිහේ කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. මේ කතාව ඇහුවට පස්සේ ඇලෙක්ස්ට පොඩි සැනසීමක් දැනෙනවා. ඊට පස්සේ ඒ දෙන්න බයික් එකක නැගලා ආයෙමත් ඇලෙක්සෝ කඳවුර ළඟට ගෙනත් දානවා. මේ වෙලාවේ ඇලෙක්ස් ඇතුළට යන්න කලින් ලැජ්ජාවෙන් වගේ ජීනාගෙන් දෙයක් අහනවා. ඒ තමයි අර ටොසින් සම්වන් සලඩ් කියන එකේ තේරුම. ඉතින් ඒක ගොඩක් අසභ්‍ය දෙයක් ගැන කියවෙන වචනයක් කියලා ජීනා යාට කියලා දෙනවා. ඔය විදිහට කෑම්ප් එකේ අවසාන දවසේදී පියතුමා ඇවිත් එක පිරිමි ළමයෙක්ව එක්කන් යනවා. ඉතින් එයාගෙන් තමයි ඇලෙක්ස් බ්‍රේස්ලට් එක අරගෙන පියතුමාගේ PC එක ළඟට දැම්මේ. ඉතින් දැන් හැමෝම හිතන්නේ පියතුමාගේ PC එක හොරෙන් පාවිච්චි කරේ ඔහු කියලා. මේ නිසා කලින් වතාවක පියතුමාගේ PC එක බැලුවා කියලා ඇලෙක්ස්ට චෝදනා කරපු ලෝරා එයාගෙන් සමාව ගන්නවා. ඒ වගේම ලෝරා තවත් වැදගත් දෙයක් ඇලෙක්ස් එක්ක කියනවා. ඒ තමයි ඇලෙක්ස් ඩේව් එක්ක පටලවලා කටකතාවක් හැදිලා තියෙන්නේ. ඇත්තටම ඩේව් කියන්නේ ගේ කෙනෙක්. ඉතින් ලෝරා කියනවා ඒත් ඉතින් ඇලෙක්ස් එක්ක එහෙම කරා කියලා කටකතාවක් හැදුනාම ඩේව් ගේ කියලා කිසිම කෙනෙක් හිතන්නේ නෑනේ. ඉතින් ඒක රහසක් විදිහට තියාගන්න ඕන නිසා තමයි ඩේව් එහෙම වැඩක් කරලා තියෙන්නේ. ඉතින් කඳවුර අවසානයේ එයා ඒ බව හැමෝම ඉස්සරහා පාපොච්චාරණය කරලා සමාව ගන්නවා. එතනින් පස්සේ කතා කරන්න අවස්ථාව ගන්න ඇලෙක්ස් කියනවා හැමෝටම හංගන්න රහස් තියෙනවා. ඒත් සමහර දේවල් කාටවත් නොකිය ඉන්න එක තමයි ගොඩක් හොඳ. ඒ වගේම කටකතා ගැන විශ්වාස නොකර හැම දෙනාටම එක වගේ ගරු කරන්න ඕන කියලා. ඊට පස්සේ හැමෝම කඳවුර අවසන් වෙලා ආයෙමත් ගෙදර යනවා. මෙතනින් පස්සේ ස්කූල් එකේදී ඇලෙක්ස්ට ක්‍රිස්ව මුණ ගැහෙනවා. ඒත් එදා සිප ගැනීම් සිද්ධිය නිසා ක්‍රිස් ටිකක් අපහසුවෙන් ඉන්නේ. ඒ නිසා ඇලෙක්ස් කියනවා අපි යාළුවෝ වගේ ඉමු කියලා. ඉතින් ක්‍රිස් ඒ අදහසට ගොඩක් කැමති වෙනවා. එදා හවස ඇලෙක්ස් පියතුමා එක්ක කතා කරමින් ඉන්නවා. මේ වෙලාවේ ඇලෙක්ස් කියනවා මම වැඩිහිටි වීඩියෝ එකක් බැලුවා කියලා. ඒ වගේම ඒ වීඩියෝ එක ගැන ඇලෙක්ස් විස්තර කරන්නත් පටන් ගන්නවා. ඉතින් මර්වි පියතුමාට තේරුම් යනවා ඇලෙක්ස් මේ කියන්නේ එයා බලපු වැඩිහිටි වීඩියෝ එක ගැන කියලා. කතාව අවසානයේ ඇලෙක්ස් අහන්නේ මම කරපු වරද නිසා දෙවියන්ගෙන් මට පව් පිරෙයිද කියලා. ඒත් පියතුමාට මේ වෙලාවේ මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මම ඒක ගැන දන්නේ නැහැ කියලා කියනවා. මේ සිද්ධියෙන් පස්සේ ඇලෙක්ස් ගෙදර එනවා. ඊට පස්සේ එයා ටයිටැනික් ෆිල්ම් එකේ සීඩ් එකක් ප්ලේ වෙන්න දානවා. එතනින් පස්සේ ෆිල්ම් එකේ වැඩිහිටි දර්ශනයකට ස්කිප් කරලා ඇලෙක්ස් ඒ දිහා බලාගෙන තනිවම සතුටු වෙන්න උත්සාහ කරන එකත් එක්ක ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් ආයෙමත් මේ වගේ මූවී එකකින් හමුවෙමු කියලා අපේ සිංහල මූවී රිවිව් channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි සමුගන්නවා. ජය වේවා.